හලෝ යාළුවනේ, අද මම මේ කරන්න හදන වීඩියෝ එක තමයි මෙන්න මේ රිමෝට් කාර් එකට රීචාර්ජබල් බැටරියක් සෙට් කරලා බැටරි කෑලි දාන්න නැතුව පදින හැටි කියලා දෙන්න හදන. මෙන්න මේ වගේ අයින් කරපු ෆෝන් බැටරියක් අපි ගන්න ඕන. අයින් කරපු කියන්නේ ෆෝන් බැටරිය වැඩ කරන්න ඕන ධන ඍණ බලලා වෑර් දෙකක් පාස්සගෙන ඊට පස්සේ මේක ගලවන්න. මේක ගලව ගන්න ඕන අපි මුලින්ම. මෙන්න මේ විදිහට තමයි දැන් මේක ගලව ගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ බැටරි ටික ගලව ගන්නවා. මම දැන් මේකේ තියෙන බැටරි ටික ගලවගෙන ඉවර වෙලා මේකේ බැටරි වලට ආපු වයර් දෙක ධන ඍණ බලලා ඉවරලා මේ බැටරියේ ධන ඍණට ගානට අමුණ ගන්න ඕන. අමුණගෙන බලමු දැන් අපි මේක වැඩ කරනවද කියලා. දැන් නම් ගැටලුවක් නැහැ, හොඳට වැඩ කරනවා. මෙන්න මම මේක හරියට පෙන්වන්නම් වැඩ කරනවද කියලා. ඊට පස්සේ මේ බැටරිය අපිට charge කරන්න හැමතිස්සෙම ගලවන්න බැරි නිසා මේ වගේ පරණ data cable එකක් අයින් කරපු data cable එකක් අරගෙන මේකෙත් වයර් දෙක සුද්ධ කරගන්න ඕන. සුද්ධ කරගෙන ඉවරලා මේකේ මේ බැටරි දාන තැනින් ඇතුළට සිදුරක් තියෙනවා. මම ඒ සිදුරෙන් දාගන්නවා ඇතුළට. වයර් දෙක දාගෙන ඉවර වෙලා මේ වයර් දෙක හොඳට සුද්ධ කරලා මේකෙත් කොන සුද්ධ කරගන්න ඕන. සුද්ධ කරගෙන ඉවර වෙලා අර බැටරියට අපි අමුණපු තැන එතන ධන ඍණ බල්ලි වල එතෙන්ට අපි මේ වයර් දෙක හරියට අමුණ ගන්න ඕන. මෙන්න මෙහෙම මේ දෙකත් අපි අමුණ ගන්නවා. දැන් මේකට බවුට් එකක් තියෙනවා නම් ඔයාලා ළඟ එතනින් ඊයන් ටිකක් තියලා පාස්ස ගන්න හොඳට. එතකොට ගැලවෙන්නේ නැහැ. පාස්සල ඉවර වෙලා මතක ඇතුව අනිවාර්යෙන් ඩබල් මේ කළු සෙලෝ ටේප් එකකින් අලව ගන්නවා. දැන් බලමු අපේ වැඩේ හරි ගිහිල්ලාද කියලා. දැන් ඔයාලට පේනවා මේ කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. මේ ස්විච් එකෙන් ඔන් ඔෆ් කරන එකත් වැඩ කරනවා. මේ data cable එක මේ බැටරි දාන තැනට අපිට ඇතුළට දාලා ඉවරලා ඒකේ පියනෙන් වහ ගන්න පුළුවන්. එතකොට ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක අපිට charge කරන වෙලාවට උවමනා වෙලාවට මේකේ දොර ඇරලා ඉවරලා කේබල් එක අරගෙන charger එකට ගැහුවාම charge වෙනවා යාළුවනේ. මතක ඇතුව කියන්න ඕන දෙයක් තමයි මේකේ අනිවාර්යෙන් ස්විච් එක ඕෆ් කරන්න ඕන. නැත්නම් ස්විච් එක දාලා මේක කරන්ට් එකට ගහන්න යන්න එපා. charger එකට ගහන්න යන්න එපා. දැන් ඔයාලට පේනවා හොඳට වැඩ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ බැටරි කෑලි දැම්මටත් වඩා හොඳ මේ එකක් තියෙනවා. මේ බැටරිය හයි කරාට පස්සේ මේක charger එකට ගහනකොට අනිවාර්යෙන් ඔන්න බලා ගන්න charger එකට ගහන්න. දැන් මම charge කරන්න හදන්නේ. මේ වගේ charger එකක් අරගෙන phone charger එකක් අරගෙන මේක plug එකට ගහලා ඔයාලා මෙන්න මේ විදිහට මේ data cable එක මේකට ගහගන්න තියෙන. ගහන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් බලන්න මෙතන switch එක off කළාද on කළාද කියලා. අනිවාර්යෙන් on කරලා තිබ්බොත් එහෙම off කරගන්න. ඊට පස්සේ මේක ගහන්න charger